Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් කාලෙකින් මාස ගානකින් මම මගේ YouTube channel එකට vlog එකක් අරගෙන ආවා. ඉතින් අද මම මගේ vlog එකෙන් අරගෙන එන්නේ මගේ යුනිවර්සිටි එකේ යාළුවොත් එක්ක අපි ගිහිපු සිරිපාදේ වන්දනා ගමන ගැන. ඉතින් මේකට වන්දනා ගමනක් කියන්නද කොහොමද මම දන්නේ නැහැ. බලලා ඒක තීරණය කරගන්න පුළුවන්. කොහොම හරි අපි අද සිරිපාදේ තමයි යන්නේ. අද කියන්නේ මම මේ vlog එක edit කරනකොටත් දැන් මාස ගාණක් වෙනවා. ඇත්තටම අපි මේ ගමන ගිහිල්ලා කොහොම හරි මේ මගේ vlog එක මම මේ වීඩියෝ කරපු දවසේ අපි ගියේ සිරිපාදේ ඉතින් යුනිවර්සිටි එකේ යාළුවොත් එක්ක අන්න ඒ ගිහිපු සිරිපාදේ vlog එක තමයි මම ඔන්න මාස ගාණකින් කාලෙකින් අරගෙන එන්නේ. ඉතින් අපි සිරිපාදේ යන්න ආවේ රත්නපුරින්. ඉතින් අපි රත්නපුරට ඇවිල්ලා මේ අපේ දවල්ට අපි කාලා අපේ ලන්ච් එක අරගෙන තමයි අපි අපේ ගමන පටන් ගන්න හදන්නේ. අපි කොළඹ ඉඳලා බස් එකේ ඇවිල්ලා රත්නපුරට. එතනින් තමයි අපි තව බස් එකක් අරගෙන යන්න හදන්නේ. ඉතින් යන්න කලින් අපේ ගමනට තව ඔය ඕන වෙන පොඩි කැම ජාති ටිකක් අපි ගන්න මෙතන බස් හෝල්ඩ් එකේ කඩේකින් නැවැත්තුවා. ඉතින් ඒ කැම ටිකත් අරගෙන අපි යන්න හදන්නේ අපේ ඉතුරු ගමන පටන් ගන්න. ඉතින් අපි පලාබැදරින් තමයි අපේ සිරිපාදේ ගමන පටන් ගන්න හදන්නේ. ඉතින් ඒ නිසා අපි රත්නපුරට ඇවිල්ලා රත්නපුරෙන් තව බස් එකක් අරගෙන පලාබැදරට ගිහිල්ලා එතනින් තමයි අපේ සිරිපාදේ ගමන ආරම්භ කරන්න හදන්නේ. ඉතින් මේ අපි දවල් වෙලාවක මේ ස්කෝලර්ල ස්කෝල් ළමයිනුත් යනවා මේ බස් එකේ. ඒ වෙලාවක අපි මේ පලාබැදරට යන ගමන් තමයි දැන් ඉන්නේ. අපේ Facebook එකේ දාන්න ඕනේ. කොයි නාවෙන්නද මම? Facebook එකේ දාන්න hina වෙන්නේද? ඔයාගේ ෆොටෝ එක. Moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe. She's chasing skies I never named while I stay here. මේ පැත්ත කරලා ලොකුයි. අපේ පැත්ත කරලා ලොකුයි. ලොකුයි කියන්නේ මෙච්චර නෙමෙයි මෙච්චරක් විතර ලොකුයි හැක් කරලා. අඟල් 4ක් විතර ඉන්නවා. ලස්සනයි නේ දවල්ටත් ලස්සනයි. ඒක සීතල පාටයි. හැබැයි සීතල නෑ. අනුරාධපුරේ උන් රාන්න එක්කන් ඇවිල්ලා අකුල් දිග මදි මෙතනින් පනින්න. මෙතන පයින්න මෙතන පයින්න. ඒ කාලේ මම ගන්නවද? අනේ හලෝ. අපි මෙතන කවුද ගන්න පුළුවන්ද? මේ ටික නුඹ මාගේ කියා අපි අපගේ කියා නැති වූවා නුඹ කීපෙම් කතා ආදරෙන් මාළඟින් නුනැටි එහි සැමරුම් මන්දාරම් මధుරේ රබසක්දා මල් වැස්සේ තෙමුණා හිතේ හීනයක් වගේ සයක්ද මේ ජීවිතේ ඔබ පෙරලා ආදරෙන් මාළඟින් නුනැටි එහි සැමරුම් රෝ තමයි ජීවිතේ. ඔන්න ඉතින් ඊට පස්සේ නාලා කාලා අපි අපේ සිරිපාදේ මේ පලාපැත්තරින් ආරම්භ වෙන සිරිපාදේ ගමන ආරම්භ වෙන්නේ ඉස්සලා තියෙන මෙතන පන්සලට ගිහිල්ලා අපි එතනින් ආශිර්වාද කරගෙන මාකිට හති සිරිපාදේ ගමන පටන් ගත්තා. ඕකේ වෙන වුණා මං ආදරෙන් කීව කළ හැම දෙම ඔබ දැක්කේ නෑදා මන්දාරම් හැන්දෑවේ ඔබ කිරි කැටියා අර පුතුන්ට ආදරේ අයියා කවුද මසන්නේ කමෙන්ට් එකේදී එයාට කළු පොත දෙන්නේ අර බේමු වෙනවා මෙහෙමයි පේනවද? ඔව් කියන්නේ මේ පලාබද්දරේ
හැබැයි තාම අපි එක පොයින්ට් එක විතර ඇවිල්ලා තියෙන්නේ. තව තියෙනවා මෙතිල මෙතනට එද්දිම තියෙනවා මළුවටම. තව පඩි තියෙනවා 10000ක් වගේ අවුලක් නැහැ. මේක නේද අපිටත් පේන්නේ. ඒක තව මොනවද වෙන්න ඕනේ? අපිට අලුත් දෙයක් ඔය මේ නඩේ ගුරා විදියට thank you අපි මෙහෙම ගයිඩ් කරනවාට. ඊළඟට අපි නතර වෙමු ශ්‍රීහිණියා ගලද හෙලද? අම්බලමත් කියන අපි ඉන්නේ ඒකට. අම්බලම ළඟට යන්න. ඔව්. ඒකට තව තියෙන්නේ වගේ දුරක් යන්න. පඩි 1000ක් වගේ. වගේ තමයි. එන 400ක්. අපි දැන් යා පොඩ ඉරපන් ගෙනකන් ගත්තී. අර මල්ලේ තියෙනවා තව වතුර එක. ඔයාලා මේක දන්නේ නැනේ. අපි දැන් එතන තියෙන්නේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. පොඩි ගානක් ආවිල්ලා දිවි විතර. සමහරු නෑනේ. තව තියෙනවා මෙන්න මෙතන මෙච්චර දුර යන්න තියෙනවා. මෙන්න මෙතන කියන්නේ පඩි 10000ක් වගේ. අපි දැන් ආවොත් මෙතන ඉඳලා මෙතනට ආවේ පොඩි දුරක්. තව අපි මෙහෙම වටයක් තියෙනවා. පයිපෝස් පොල්ල විතරක්. අපි නරන්නේ අම්බලමට. ඒකට තමයි පඩි 1000ක් වැඩි වෙන්නේ. අවනේ. අපි ඉන්නේ මෙතන. අර තියෙන්නේ පලාපද්දී එතන අර නඩේ ගුරාට පාර වැරදිලා ඩිරෙක්ෂන් වැඩ නැහැ. ඔව් පවනල් තමයි තියෙන්නේ. සිග්නල් නැති වෙලා ඩිරෙක්ෂන් එක අවුල් ගිහලා. තව පොඩි දුරයි තියෙන්නේ. ලාවට උඹ හිටියවා. නැත්තම් අපි අතරමං වෙනවා. අතරමං වෙනවා. බලන්න මගේ අග්ගලා කොච්චර සයිද කියලා මට නෑ එකක්. හරි අයියා තව එකක් දාලා දෙන්නද? ඇති තියෙනවා. ඔයාලට රෙසිපි එක ඕනනම් channel එක subscribe කරන්න. දැන් මේවා කන්න මගේ දක්ක ගලවිලා අතට. කියන්න අග්ගලේ ගැන වගේ කමෙන්ට්ස් දෙන්න. හරිය. රහයි. එනම් කන්න. ඒ කන්නු තනීරිය දාපන්. ඔයාට පුළුවන් සෝෂිනි අයියෙන් අපන්න. ඔය බඩේ කී දිනේ කත ගාලා අත ගාලා ඒක තල්ලා ඒක කටේ ගා ගන්නවා. ඊයා. අයියෙන් අපන්න ඕනේ සියන්. මගේ රටක එක කැල්ල ගැලිලා තියෙන එක ගැලවෙන ගමන් බලන්නේ. දැන් ඒකත් මට ගලව ගන්න පුළුවන් වගේ. හොඳයි. ඒතර නම් කද නෑ හරිද? නෑ නෑ රහයි රහයි. මේ කාපු රසම අග්ගලේක තමයි මේ කන්නේ අද. දුල්මි තමයි අග්ගල ඇදී දුල්මි ළඟ ඉන්න නිසා නෙවෙයි කියන්නේ. ලෝකේ කාපු රසම අග්ගලේක. කොළ දෙකක් නෑ මට. ඉතින් දැන් වෙලාව ඇත්තටම උදේ 6ට විතර ඇති. අපි හවස 6 වගේ ඉඳලා උදේ 6 වෙනකනොත් අපි තාම මේ කන්ද නගිනවා. මොකද මම හිතන්නේ පලාපැත්තරින් සිරිපාති ගමන යනවා කියන්නේ හරිම දුර පාරක්. ඉතින් අපි මේ පාර දිගේ යනවා. ඇත්තටම අපිට උඩමළුවට ය아가න්න බැරි වුණා සන්රයිස් එක බලන්න, ඉරසේවේ බලන්න. ඉතින් මේ උනාට මෙහෙම තමයි උදේ 6ට විතර අපි හිටිය හරියට මෙන්න මේ වීව් එක තිබුණේ ලස්සනට.
හිත බේරෙනා පිනිදෝක හිත පාරනා මේ මාතුක සැපසේ ඔන්න ඉතින් අපේ වෙහෙසකර ගමනක නිමාව අපි කොහොම හරි උඩමළුවට ආවා. ඉතින් අපි උඩමළුවට ඇවිල්ලා වන්දනා කරලා දැන් අපි මේ ආයෙමත් පල්ලෙහාට යන්න තමයි පටන් ගන්නෙ. ඉතින් අපි හරිම ලස්සනට අපේ රෑ පුරාම අපි මෙහෙම සිරිපාද කන්ද නැගලා අපි දැන් මෙන්න මෙහෙම ලස්සන වීඩියෝ එකකුත් බලාගෙන අපි අපේ කන්ද පල්ලෙහාට යන ගමන පටන් ගත්තා. She moves like a map with no border, a whisper call. Mandaram handeve obaha oy turule suvinda mema ඒ වුණා මම වගේමයි බා. now hine adamatani vela nuba mage vela mal suwande pura tani ruwa pemyane da adnaina uga vinla දූවිලි කිචිලු. ඒ දුර්වල Ravatua premen maeda oh belam enna mahitin venvuna man aadarin kiwa kala හැමදේම ඔබ දැක්කේ නේද මෙන්න මෙහෙම ඉතින් ජීවිතේට සොඳුරු මතක ගොඩාක් එකතු කරගෙන අපි අපේ ගමන ඉවර කරලා ආයෙත් ගෙදර යන්න ලෑස්ති වුණා. ඉතින් කාලෙකින් මගේ බ්ලොග් එකක් ගෙනල්ලා බලපු හැමෝටම thank you for watching. ඉස්සරහට කොහොම හරි දිගටම vlogs ගන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. මාත් එක්කම දිගටම ඉන්න.